සුපිරි භාණ්ඩයක් පෙන්වන්න මේ වීඩියෝ එක දැම්මේ. මේකෙන් පුළුවන් මේ මෙහෙම ඉති ලස්සනට වෙන කරගන්න. ආයෙනවා සුපිරි පොත්ත උරලා. ඒ කියන්නේ පොත්ත මේ වගේ આવලා මේකෙන් ඇද්දාම ලස්සනට එනවා. ආයෙ සුපිරි භාණ්ඩේ අර එහෙම පිටිනවා ආයෙ මේ පොත්ත තලන්න අර මේ ඕනේ මේ වගේ මැදට දාන්න සුපිරියටම තලන්න පුළුවන්. ඉතින් ගැලවිලා තලන්න අර මේ මොකුත් ඕනේ මැදට දාන්න. මැදට දානවා. ඒ කියන්නේ මේ පොත්ත අහින්න ඕනේ. පොත්ත අර වගේ මේ ඔක ඇත්තේ මේව කරලා ඊට පස්සේ මේකෙන් එද්දාම සුපිරියට එනවා. මේක හරිම ලේසි. මේව ඉස්සර කරන්නේ වෙන කට්ටිය කරන්නේ මේවා මේ අර චූරි බීයම්මනේ තලන්නේ. එහෙම තලන්න ඕනේ. මේකේ මේ මැද තියෙන කම්බිය. කම්බියක් දාලා තියෙන්නේ. මැද දෙකක් දාලා මේක මේ අටුවන කඩේක තියෙන 500යි කිව්වා. ඒ කියන්නේ කඩේ හදපුවා. නැත්තම් ඔයාලට මේ වගේ බලයක් හදලා කම්බි කැල්ලක් දෙපැත්තෙන් ගැට ගහ ගන්න තියෙන්නේ. කම්බිය එන හයියයි. මේ චූටි කම්බිය. මේකෙන් ගානට වැඩි ගන්න පුළුවන්. මේ වෙන්නේ පොත්තත් එක්කම ඉතුරු එනවා ගහේ ඉතුරු වෙන්නේ නැහැ. ගැලවිලා පොත්ත එහෙම ගැලවිලා එනවට තැලුවා වගේම තමයි. තැලුවා වගේම ගැලවිලා එනවා. සුපිරියට මේ දිගටම මේ ඊට පස්සේ මේ ඔය කට්ට හූරන ඒවට අර කට්ට දාන්න ඒවට නැතත් අර මේ හොඳ මේ වගේ මේ කුරුදු වලට මැදට දාන්න මෙහෙම කළා. මේක මැදට දාන්න සුපිරියට දාන්න පුළුවන් මැදට. කෑලි කඩලා දාන්නේ. මම මේ චුට්ටක් පෙන්නන්න මේව කරේ. මේ සන්ධි කරන්න මේ වගේ ඔක්කොම පොත්ත ගැලවිලා එනවා. ඉතින් හරිම ලේසි. ඉතින් මේ වගේ එකක් හදාගන්න. මේක මේ හරිම පහසු එකක්. මේක නම් මේ මම හිතේ වඩු මඩුවක හදලා තියෙන්නේ. මේක හරි ලේසි. හරි වෙන අය කරන්නේ මේ වගේ ගොකෙත්තෙන් මෙහෙම හූරලා මෙහෙම හූරලා කරන්නේ මම මේ චුට්ටක් පෙන්නන්නේ. මෙහෙම හූරලා මේවට දාන්න මේ මැදට දාන්න මේවා මැදට දාන්න කරන්නේ. මෙහෙම හූරලා ඊට පස්සේ මේ පිත්තල පොලේ හරි මැෂින් එකේ හරි මෙහෙම මැදලා මැදලි වල පොත්ත ගලවන්නේ. මෙහෙම මැදලා මේ විදිහට ඊට පස්සේ මෙහෙම කරලා මෙහෙමනේ පොත්ත ගලවන්නේ. අනිත් අය මෙහෙම කරලා මෙහෙම කරලා නේ පොත්ත ගලවන්නේ. මේ පොතු අර මැදට දාන්නත් මෙන්න මෙහෙම තමයි පොත්ත ගලවලා ගන්න. පොඩි තීරු වලට මෙන්න මේ විදිහ. නමුත් මේකෙන් කිසිම දෙයක් කරන්න ඕනේ. මේකෙන් මෙහෙම චුට්ටක් හුරලා ඒ කියන්නේ පොත්ත හුරන්න ඕන ටික මේ මැදට දාන එක. පොතු කෑල්ල. මේ හුරලා ඒක නැත්නම් හරි නෑනේ. දහුවලා ඊට පස්සේ මේකේ අර වගේ කරන්න කියන්නේ මෙහෙම කරලා අදින්න තියෙන්නේ. අස්සෙන් අර ගානේ කෑලි මේකේ හොඳට මැදට ගහන්න පුළුවන්. එන ගානේ කෑලිම මේ දැක්කේ අර ගානේ කෑලිම මැදට එන. ඒ නිසා මේ උපකරණ දෙකම වැඩනවා. මේකෙන් හොගලා මේක තිබ්බනම් හොඳට ඕම මෙහෙම අදින්න පුළුවන්. දැක්කේ මේ විදිහේ. අක්ක තැල්ල. මේක හරිම පහසු. කොහොමයක් කවුරු හොයාගත්තත් ඒක හරිම ලේසි. මේක කඩේ ගන්න නැත්තම් ඔයාලට පුළුවන් මේ ගෙදර උනත් හදාගන්න. ළඟ මහත කඩවල නැත්තම්. දැක්කනේ. හරිම ලේසි. ඉතින් ඒකින් ගලවපු මේ හරිම ලේසි. අර ඔය මැදට දාලා සන්ධි කරන්න මේව ලේසි. අර වගේ කාලය ගොඩක්ම ඉතුරු වෙනවා. මේ දෙකෙන් තලද්දි ගොඩක් කාලය යනවා. මේකේ කාලය ඉතුරු වෙලා වැඩේ කෙරෙනවා. නල්ලන්න මේක හදලා තියෙන විදිහ චුට්ටක් දෙන්න.
නඟර කරලා මේ තියෙන මැද කම්බිය මේ යන ගලවලා ඇඩ්ජස්ට් කරන්න පුළුවන් මේක. කම්බිය ලොකු කරන්න පොඩි කරන්න මෙහෙට කරකවලා ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. ඒ විදිහට හදලා තියෙන මේක. කම්බිය කැඩෙන්නේ නැහැ හයිය.